මේ උදාතුන් ශ්‍රේෂ්ඨ පින්කම ඊට සිද්ධ කරගන්නට භාග්‍ය වාසනාව උදා වුණා. ඒ වගේම මේ සම්බන්ධ වෙන හැමෝටම මේ පූජාවෙන් පසුව කඩල දන්සලකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම බඩගිනි කුසගින නිවා ගැනීම පිණිස. ඒ මේ වෙලාවේ පින්කම් දෙකක් ඔයත් ඉට සිද්ධ කරගන්න වෙතින් අපේ ලෝකා සමමලි මෞතුමි ගොඩාක් උදව් කරා උපකාර කරා කියලා අපිට සිහිපත් කරා ආශිර්වාද කරන්න ඉන්නේ මේට සිහිපත් කරා. ඉතින් එතුමියටත් අපි හදවතින් ආශිර්වාද කරනවා. අපේ සතර වේලේ දායක පින්වතුන්ලා මේ සඳහා හැමෝම සම්බන්ධ වුණා. මෙවර කටින මහා පින්කමේ දායකත්ව කරන පින්වතුන්ලා අපේ සාරත් මහත්මයා, එවාගේ පවුලේ පින්වතුන්ලා, එවාගේම ඒනෝක නෝනා මහත්මියගේ පවුලේ පින්වතුන්ලා, ජනක මහත්මියගේ පවුලේ පින්වතුන්ලා මේ දවස්වල පන්සලේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකට මහා ලොකු ශක්තියක් වෙන්න මේ වගේ බෝධි පූජා පින්කමට සම්බන්ධ වෙලා මේව දායකත්වයේ මහා ශක්තියක්. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවකින් යුක්තව මේ බෝධි පූජා පින්කමේ දායකත්ව කරන මේ පින්තුලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ යාපා අමරසේකර පවුලේ පින්තුලාගේ බලාපොරොත්තු හැටියට පවුල් වල සියලුම දරුවන්ගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා, දියුණුවම වේවා කියලා ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. විදේශගතව සිටින එමාෂා යාපා අමරසේකර දිනිය වගේ බලාපොරොත්තු වෙන සියලුම රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පවුල් වල සියලුම දෙනාගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම නවෝදා දිනියගේ වකුගඩු සත්කම සාර්ථක කරගන්න ලැබේවා තුනුතුනි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ජීවත්ව සිට දෙමව්පියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නමින් මේකේ වලගේ ඥාතිපින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. මේ පින්කමට සහභාගී වූ උදව් උපකාර කර සියලුම දෙනාටම